අපි අද බලමු කොහොමද අපි එන්ඩ කරලා තියෙන රෙකෝඩ් එකක් ආපහු සර්ච් කරන්න කියලා. හරිද? මේ වීඩියෝ එකෙන් කියන්නේ සර්ච් ෆන්ක්ෂන් එක. හරි. මුලින්ම කරන්න ඕනේ කලින් කිව්වා වගේම අපි කෝඩ් කරන්න කලින් ඒකට අදාළ කම්පෝනන්ට්ස් ටිකට නමක් දෙන්න ඕනේ. ඒකවල මෙතන සර්ච් බටන් එකක් තියෙනවා, ටෙක්ස්ට් බොක්ස් එකක් තියෙනවා. ඉතින් අපි මේවට නමක් දෙන්න ඕනේ හඳුනා ගන්න ලේසි වෙන්න. හරි. properties කියන එකට ගිහිල්ලා බලන්න නමක් අපි දීලාද තියෙන්නේ කියලා. දැන් ඔයාලට පේනවා properties එකේ categorize කියන එකට ගියාට පස්සේ design කියන section එකට ගියාම text box underscore id කියලා දීලා තියෙනවා. මේ විදිහට අපි නමක් දෙන්න ඕනේ. ඊළඟට search button එකත් right click කරලා බලන්න. ඒ විදිහටම අපි නමක් දීලා තියෙනවා search underscore btn කියලා. ඔන්න එහෙනම් අපිට කෝඩ් කරන්න පටන් ගන්න පුළුවන්. search button එක double click කරන්න. එතකොට ඔයාලට search button එකට අදාළ කෝඩ් එක open වෙනවා. මුලින්ම කරන්න ඕනේ යම් කිසි දෙයක් අපි search කරන්න නම් ඔයාලා database කියන lesson එකේදී ඉගෙන ගත්තා කොහොමද අපි යම් කිසි record එකක් show කරන්න කියලා. ඒකට අපි පාවිච්චි කරා select all from කියන SQL query එක. හරි එහෙනම් මේකටත් ඒකම තමයි එන්නේ. ඊට කලින් අපි variable එකක් හදාගන්න ඕනේ. මේක search වෙන්නේ ID එක හරහා. එතකොට මේ ID එක enter වෙන්නේ මෙන්න මේ text box එකට. එහෙනම් අපි variable එකක් හදාගන්න ඕනේ මෙන්න මේ text box එකට enter කරන value එක తాවකාලිකව store කරගන්න. දැන් වෙනකොට ඔයගොල්ලෝ දන්නවා variable එකක් හදන විදිහ string කියලා type කරන්න ඕනේ. ඊළඟට variable එක හදන්න බලාපොරොත්තු වෙන දෙයට අපි නමක් දෙන්න ඕනේ. දැන් මෙතන අපි variable එක හදන්නේ ID එකට නිසා අපිට පුළුවන් ID කියලා දෙන්න. ඊළඟට design එකට ගිහිල්ලා මේ variable එකට ඕන වෙන text box එකේ නම මෙන්න මේකට අපි දීපු නම වාට හොයාගන්න පුළුවන් right click කරලා properties ගිහිල්ලා පහළට scroll කරන්න design කියන එකේ තියෙනවා text box underscore id කියලා. මෙන්න මේ නම තමයි මෙතනට අපි දාන්න ඕන. හරි ඔයා භාගයට type කරද්දී මෙතන suggest වෙනවා text box underscore id කියන එක select කරන්න. text box එකක් නිසා අපි dot text කියලා තමයි variable එක හදන්න ඕන. මේ විදිහට variable එකක් හදාගත්තට පස්සේ කලින් වගේම අපි කරන්නේ try catch එකක් දානවා. try catch කියලා දානවා. catch එකේදී මම හැම වෙලෙම කිව්වා exception ex එකක් දානවා. මෙන්න මේ විදිහට අපි දානවා. මම මේකට කිව්වා try catch දාන්න හේතුව තමයි ගොඩක් වෙලාවල අපි database එකක් එක්ක connect කරද්දී errors එන්න තියෙන හැකියාව වැඩි. ඒතර database option එකක් උතනම හරි එනවනම් අනිවාර්යයෙන්ම මේ වගේ තැනකට අපි try catch දාන්න ඕනේ. එතකොට අපිට errors අවම කරගන්න පුළුවන්. මොකද අපිට අපි දන්නේ නැතුව error එකක් ආවොත් ඒක පෙන්නනවා මේ line එකේ මෙහෙම error එකක් තියෙනවා කියලා. මෙන්න මේ catch කියන method එක හරහා. හරි එකපාරටම ස්ටක් වෙන්නේ නැහැ. එයා පෙන්නනවා මේ ලයින් එකේ මෙන්න මේ වගේ error එකක් තියෙනවා කියලා. හරි ඒක තමයි catch කියන එකේ වාසිය. දැන් ඔයගොල්ලෝ දන්නවා catch කියන එකට අපිට දෙන්න බෑ error message එක. අපි message එක show කරන්න දාන්නේ message box dot show කියන එක bracket දෙකක් දැම්මා. ඊළඟට මෙහෙම semicolon දැම්මා. bracket දෙක නැද්දේ double quotes දැම්මා. මේ double quotes ඇතුලේ ඔයාලට පුළුවන් error කියලා type කරන්න. ඊට පස්සේ මේකට එකතු වෙන්න ඕනේ ex කියන exception message එක. මෙතන තියෙන ex එක තමයි මෙතනට දාලා තියෙන්නේ. මෙතන ඔය exception කියලා type කරා නම් මෙතනත් එන්න ඕනේ exception. හරි. දැන් මේ try එකේ ඇතුලේ තමයි search query එක සම්පූර්ණයෙන්ම අපි type කරන්නේ. එතකොට මොනවා හරි SQL query එකක් type කරනවා නම් ඒකට අදාළ අපි keyword එකක් පාවිච්චි කරන SQL command කියලා. SQL command කියලා type කරද්දී මේ විදිහට keyword suggest වෙනවා. මේක double click කරන්න. ඊට පස්සේ මේ SQL command එක අඳුන ගන්න අපි short name එකක් දෙනවා CMD කියලා. එතකොට ඔයාලට කැමති නමක් දෙන්න පුළුවන්. equal new SQL command. මේ විදිහට අපි දාමු. දැන් මෙතන search function එක වෙන හින්දා අපි කිව්වා search එකකට අපි SQL query එක විදිහට පාවිච්චි කරන්නේ select all from කියන එක. එහෙනම් මෙතන type කරන්න select all කියද්දි තරුව අපි දාන්නේ from table name එක. එතකොට අපි හදපු table එක ඔයාලට බලා ගන්න පුළුවන්
සර්වර් එක්ස්ප්ලෝරර් එකේ මම හදපු ඩේටාබේස් එක රෙකෝඩින් කියන ඩේටාබේස් එකේ ටේබල්ස් වලට ගිහිල්ලා බලන්න. මගේ තියෙන ටේබල් එකේ නම තමයි ටීචර්. ඒතකොට ටීචර් කියද්දී ඔක්කොම අකුරු සිම්පල් වලින් තමයි තියෙන්නේ. එහෙනම් මෙතන ටීචර් කියලා ටයිප් කරන්න. ඊළඟට අපිට නිකන් සර්ච් කරන්න බෑ. ID එක හරහා තමයි සර්ච් කරන්න වෙන්නේ. එහෙනම් where කියලා කීවර්ඩ් එකක් දාලා where primary key එක දාන්න ඕනේ. ඔයා බලන්න ඔයාගේ ටේබල් එකේ primary key එක කොහොමද තියෙන්නේ කියලා. දැන් මේ ටීචර් කියන ටේබල් එක ක්ලික් කරාම column names ටික බලා ගන්න පුළුවන්. එතකොට ඔයාලට පේනවා capital I simple D තමයි තියෙන්නේ column name එක. capital I simple D මේ තියෙන්නේ column name එක. හරි ටේබල් එකේ column name එක තමයි මේ තියෙන්නේ primary key එක. මේක සමාන වෙන්න ඕනේ මොකටද? මෙන්න මේ text box එකට add කරපු value එක. ඒකට අපි හදාගත්ත variable එකක් simple id කියලා. ඒතර variable එකක නමක් දාදී අනිවාර්යයෙන්ම අපි දාන්නේ තනිකම දෙකයි double quotes දෙකයි ඒ දෙක ඇතුළේ plus icon දෙකයි ඒ දෙක ඇතුළේ variable name එක. දැන් මේ විදිහට අපි type කරගත්තා. කරාට පස්සේ අපි කමාවක් දාලා db කියලා දාන්න ඕනේ. ඒකට හේතුව තමයි recording කියන database එකේ තියෙන teacher කියන table එකෙන් තමයි මේ data ටික select වෙන්න ඕනේ කියන අදහස තමයි මේ line එකේ තියෙන්නේ. එහෙම නැත්නම් error එකක් එනවා. මේ db කියන එක දැම්මේ නැත්තම්. හරි. ඊට පස්සේ දැන් අපි සාමාන්‍යයෙන් දන්න දෙයක් තමයි ඕනම SQL command එක insert එකක් update එකක් delete එකක් වගේ function එකකදී අපි ඒ command එක execute කරන්න කියලා command එකක් දෙනවා. හරි මම පෙන්නන්න. අපි insert එකේදී දැම්මා මේ command එක execute කරන්න නම් මෙන්න මේ වගේ එකක් දාන්න ඕනේ නැත්නම් මොකුත් වෙන්නේ නැහැ. cmd.execute none query කියලා. හැබැයි මේක apply වෙන්නේ insert update delete කියන functions වලට විතරයි. search එකේදී මේක වෙනස් විදිහකටයි apply වෙන්නේ. මොකද අපිට database table එකේ තියෙන data read කරන්න වෙන හින්දා එකපාරට execute කරන්න බෑ. ඒකෙදි අපි මෙහෙම database connection එක open කරලා අපි දානවා SQL data reader කියලා එක. SQL data reader ඔයාලට මෙතනට කෙටි නමක් දෙන්න පුළුවන්. අපි හිතමු reader කියලා. මේක හඳුන්වන කෙටි නම. SQL data reader හඳුන්වන මම දෙනවා reader කියලා. සමානයි cmd execute reader. හරි. මෙතන දෙන්න ඕනේ cmd execute reader. දැන් ඔයාලා ගන්න search එකේදී execute reader කියලා අපි දාන්න. එතකොට තමයි මේ command එක execute වෙන්නේ. ඊළඟට සමහර වෙලාවට දැන් අපි search කරනවා කියලා හිතන්නකෝ id එක 1 කියලා. හැබැයි ඒ record එක table එකේ නැති වෙන්නත් පුළුවන් නේද? අපි 9 කියලා search කරනවා 9 කියලා record එකක් නැහැ. එතකොට ඒ වගේ වෙලාවකට අපිට message එකක් එන්න ඕනේ no records found කියලා. හරි මේකට අපි check කරන්න ඕනේ මේකට අදාළ record එකක් තියෙනවද නැද්ද කියලා. ඔන්න options දෙකක් ඇවිල්ලා තියෙනවා conditions දෙකක් records තියෙනවද නැද්ද කියලා අපිට check කරන්න ඕනේ. මේ වගේ option එකක් එද්දී අපි if else කියන එක පාවිච්චි කරනවා. හරි මම කිව්වා ඔයගොල්ලන්ට අපි conditions වගේ වෙනකොට if else පාවිච්චි කරනවා. මෙතන else කියන එක දාන්න if දැම්මා. if එකේදී අපි check කරන්නේ මේ database table එකේ අපි search කරපු එකට අදාළ record එකක් තියෙනවද කියලා. හරි. ඒකට අදාළ command එක තමයි මෙන්න මේ reader කියන එක copy කරලා මෙතනට දාන්න. dot has rows කියලා අපි බලමු. හරි. ඒ කියන්නේ මෙන්න මේ reader කියන එකේ තියෙනවද rows? අපි මේ search කරපු query එකට අදාළ record එකක් තියෙනවද? හරි has rows කියන්නේ එක. else කියන්නේ rows නැහැ කියන එක. එහෙනම් message box එකක් එන්න ඕනේ මොකක් කියලාද? no records were found කියලා. එහෙනම් message එක display කරන්න නම් command එක තමයි message box කියලා කියන්නේ. dot show double quotes දෙකයි semicolon. double quotes දෙක ඇතුලේ no records were found කියලා දාන්න පුළුවන්. මේ විදිහට අපිට පුළුවන් message box එකක් show කරගන්න.
දැන් අපි if එකේ ටික බලමු. මේකෙදි බලන්නේ rows තියෙනවද කියන එක. තියෙනවා නම් ඒ ඔක්කොම records ටික එකින් එක check කරන්න ඕනේ. එතකොට මේකට අපි දානවා while කියලා loop එකක්. මේකදී අපි command එක දානවා reader.read කියලා. reader කියලා කියන්නේ අපි දීපු නම මෙන්න මේක මෙතනට apply කරලා තියෙන්නේ. ඊට පස්සේ ඒක read කරන්න කියලා දෙනවා. ඒක මුළු ඔක්කොම read කරන්න ඕනේ. අපි හිතමු database එකේ record 100ක් තියෙනවා නම් ඒ 100ම බලලා තමයි අදාළ record එක අපිට show කරන්න ඕනේ. එකපාරක් බලලා ඒක repeat වෙවි බලන්න ඕනේ මේ record එක තියෙනවද කියලා. ඒ හින්දා තමයි අපි while loop එකක් දාන්නේ. read කරාට පස්සේ අපේ පළවෙනි text box එක මොකක්ද? name කියන text box එක. එතකොට මෙතන මම එක කියලා search කරොත් අදාළ නම මෙතන text box එකට වැටෙන්න ඕන. හරි. ඒ හින්දා ඔයා කරන්න ඕනේ මෙන්න මේ text box එකට දීපු නම බලන්න. කොහොමද දැන් නම බලන්නේ? properties කියන එකට යනවා. පහළට scroll කරනවා design එකේ name. මේකේ තියෙන්නේ textbooks_name කියලා. මේ නම අපි මෙතන type කරනවා. මේක text box එකක් නිසා .text කියලා අපි දානවා. මේක සමානයි reader අපි මෙන්න මේකට දීපු නම මෙන්න මේ reader bracket දෙකක් දැම්මා .toString කියලා දානවා. හරි. මෙන්න මේ කොටු වරහන් ඇතුලේ අපි දාන්නේ column name එක. මේ text box එකට යන්න ඕනේ මොන column එකේ name එකද? මේ text box name කියන්නේ මොකේ text box එකද? name කියන එකේ text box එක තමයි textbooks_name කියන්නේ. එහෙනම් මොන column එකේද යන්න ඕනේ? name කියන column එකේ data ටික තමයි මේ text box එකට fill වෙන්න ඕනේ. හරි. එහෙනම් මෙතන අපි දානවා column name එක. මෙතන name කියන්නේ column name එක. මෙතන මේ textbooks_name කියන්නේ text box එකේ නම. ඒතර name කියන column එකේ තියෙන value එක අපි search කරාම add වෙන්න ඕනේ කොතනටද? මෙන්න මෙතනට. හරි. දැන් අපි මේක චුට්ටක් run කරලා බලමු ඔයාලට තේරෙන්න ඕනේ හින්දා මම මේක මේ විදිහට run කරන්න. දැන් මෙතන තියෙනවා records දෙකක් අපි දෙක කියලා search කරලා බලමු. දැන් ඔයාලට පේනවා දෙක කියන කෙනාගේ name එකට තියෙන TT ඒක මෙන්න මේ text box එකට fill වෙලා තියෙනවා. හරි. fill වෙලා තියෙනවා. හරිද? අපි තාම text box එකට විතරයි search කරාම value එක එන විදියට දැම්මේ. ඒ හින්දා අනිත් ඒවායේ values auto fill වෙන විදියට හදන්න ඕන. හරි. දැන් මම මේ close කරනවා. ඔයාට යම්කිසි data එකක් text box එකකට ගන්න ඕන නම් මෙන්න මේ ක්‍රමය තමයි පාවිච්චි කරන්න ඕන. ඒතර මොකද්ද ක්‍රමය? text box එකේ නම .text equal ඊළඟ මෙතනට දීපු නම මම දුන්නේ reader කියලා. ඊළඟ කොටු වරහන් ඇතුලේ ඒ text box එකට එන්න ඕනි මොන column එකේ තියෙන value එකද කියන එක. name කියන column එකේද age කියන column එකේද phone numberද ඒ විදිහට column name එක මොකද්ද කියලා දාන්න ඕනේ. .toString කියලා දාන්න. ඉතින් මේ විදිහට ගන්නේ get and මම comment එකක් දාන්න. totally get data from the data table to the text box. හරි. text box එකකට data table එකකින් data ගන්න ඕන නම් මේ විදිහට තමයි apply වෙන්න ඕන. එතකොට method එක තමයි textbooks name dot text reader මෙතන අපි දාන්නේ column name එක dot to string. හරි. ඕනම text box එකකට table එකේ තියෙන data generate කරන්න බලාපොරොත්තු වෙනවා නම් search function එකේ මෙන්න මේ විදිහට තමයි අපි ඒක හදා ගන්න ඕනේ.
දැන් ඊළඟට තියෙන කම්පෝනන්ට් එක ටෙක්ස්ට් බොක්ස් එකක් නෙවෙයි. ඒක ඇවිල්ලා රේඩියෝ බටන් එක. හරි. එහෙනම් චොට්ටක් මේක වෙනස් වෙනවා. මේකෙදි මතක තියාගන්න ටෙක්ස්ට් බොක්ස් වලට විතරයි අපි මේම හදන්නේ. රේඩියෝ බටන් එකක් නම් පොඩ්ඩක් විතර වෙනස් වෙනවා. හරි. දැන් මෙතන අපි කමෙන්ට් එක දාමු get data from the data table to radio buttons. මෙතනදී අපිට code lines දෙකක් අවශ්‍ය වෙනවා. පළවෙනියටම අපි variable එකක් හදාගන්නවා string gender කියලා. අපිට gender එකනේ ඕනේ. එතකොට ඊළඟට reader මේ විදිහට column name එක වෙන්නේ gender dot to string. මේ විදිහට හදලා දැන් මෙතන gender options දෙකක් තියෙනවා female සහ male කියලා. දැන් ඒ හින්දා options දෙකක් නිසා මම if else කියන එක පාවිච්චි කරනවා. ඕනම තැනක options දෙකක් එනවා නම් if else අපිට පාවිච්චි කරන්න පුළුවන්. දැන් මම බලන්න ඕනේ මොකද්ද? දැන් මේ database එකේ තියෙන table නේ අපි මේකට load කරන්නේ. එතකොට gender කියන column එකේ තියෙන්නේ female කියලා save වෙලාද male කියලා save වෙලාද කියලා. හරි. එහෙනම් මම check කරනවා gender කියන එක සමානයිද? හරි සමානයිද කියලා බලන්න අපි equal දෙකක් දානවා. double quotes ඇතුලේ female. හරි female කියලාද gender එක තියෙන්නේ. female කියලා නම් gender එක තියෙන්නේ මොන radio button එකද fill වෙන්න ඕනේ? මෙන්න මේ female කියන radio button එක තමයි fill වෙන්න ඕනේ. හරි. එහෙනම් මේ radio button එකට දීපු නම අපි බලන්න ඕනේ. නම බලන්නේ properties යනවා categorized ඊපස්සේ පල්ලෙහාටම scroll කරන්න design එකේ name යටතේ තියෙන මොකක් කියලාද radio_female කියලා. දැන් අපිට පුළුවන් එහෙනම් මොකද වෙන්න ඕනේ? radio_female කියන එක මොකද්ද වෙන්න ඕනේ? check වෙන්න ඕනේ. හරි check true කියලා අපි දාන්න. ඒ කියන්නේ gender එක female නම් female කියන radio button එක check වෙලා තියෙන්න ඕනේ කියන එක. හරි. else කියලා කියන්නේ එහෙනම් gender එක female නෑ කියන එක. එහෙනම් මොන button එකද check වෙන්න ඕනේ? male කියලා button එක. එහෙනම් radio male කියන එක check වෙන්න ඕනේ. මෙතන true කියලා අපි දාන්න. එතකොට ඔයා යම්කිසි data එකක් data table එකෙන් ගන්නවා නම් radio buttons වලට මෙන්න මේ විදිහට තමයි ඒ data ටික ඔයා ගන්න ඕනේ. මුලින්ම variable එකක් විදිහට හදා ගන්නවා. ඊට පස්සේ ඒ variable එකේ value එක සමාන කරනවා මොකක් හරි ඒ අදාළ value එකට. ඊට පස්සේ යනවා මේ විදිහට ලියන්නයි තියෙන්නේ. හරි. අපි දැන් මේකත් බලමු run කරලා. දැන් බලමු මේක run කරලා user 1 2 3 local census මේ විදිහට එනවා. දැන් මම දෙක කියන search කරනවා. දැන් පේනවාද මෙන්න මේ විදිහට අපේ radio button එක fill වෙලා තියෙනවා. මොකද දෙවෙනි කෙනාගේ gender එක female නිසා. මේ විදිහට fill වෙලා තියෙනවා. හැබැයි තාම මෙන්න මේ date එක විතරක් අපිට ඇවිල්ලා නැහැ. හේතුව අපි ඒකට තාම code කරේ නැති නිසා. දැන් අපි බලමු කොහොමද calendar එකක් වගේ option එකකට data ගන්න කියලා. comment එක දාලා get data from the table to a calendar. එහෙම නැත්නම් date time picker. මේකෙදිත් කලින් වගේම අපි variable එකක් හදාගන්නවා. string dob කියලා. reader යන bracket එකක් මේ කොටු වරහන් දෙකක් දැම්මා dot to string කියලා දාන්න. මෙතන column name එක dob කියලා මම ගත්තේ. ඊට පස්සේ date time picker එකට දීපු නම අපි දුන්නේ picker dob dot value කියලා දාන්න ඕන. සමාන වෙන්නේ මේක අදාළ වෙන්නේ date එකකුයි time එකකුයි නිසා date time කියලා අපි දාන්න ඕන. dot මේක pass කරනවා dob කියන variable එකට.
මෙන්න මෙතන හදපු variable එකේ නම තමයි මෙතනට දැන් picker_dob කියලා කියන්නේ. මෙන්න මේකට දීපු නම. හරි මේකේ properties ගිහිල්ලා බලන්න. ඔයාලට බලා ගන්න පුළුවන්. මේකට දීපු නම තමයි picker_dob. හරි. මේ තියෙන්නේ date time picker එකට දීපු නම ඊළඟ value කියලා දානවා. date time pass කරනවා. මෙන්න මේ variable එකට. dob කියන variable එකට. හරි. මේ දෙක සමාන නැහැ. මේ තියෙන්නේ column name එක, මේ තියෙන්නේ variable එක. ඒතර මෙතනට මේ දාලා තියෙන්නේ variable එකේ නම. හරි. මේ විදිහට තමයි calendar එකකට table එකේ තියෙන data add කරන්නේ. දැන් මේකත් run කරන්න බලමු. දැන් ඔයාලට පේනවා May 11 කියලා මෙතන date එක වෙල්ලා තියෙනවා. හරිනේ. මෙතන තියෙන්නේ May 11 කියලා. ඒ විදිහටම date එක apply වෙලා තියෙනවා. හරි. දැන් ওই විදිහට තමයි යම් කිසි data එකක් අපි search කරාම මෙන්න මේ component වලට fill වෙන විදිහට හදන්නේ. ඊට මතක තියාගන්න ඕනේ text box එකක් නම් මේ විදිහට තමයි අපි data ගන්නෙ. එතකොට මේ text box underscore name කියලා කියන්නේ text box එකේ නම. text box එකක් නිසා dot text කියලා අපි දැම්මා. ඊළඟට reader කියලා කියන්නේ මේ උඩින් අපි හදාගත්ත SQL reader එකට අපි දීපු එක. මෙතන තියෙන column name එක ඊළඟට .toString කියලා දාන්න පුළුවන්. හැබැයි radio button එකට නම් අපි data ගන්න බලාපොරොත්තු වෙන්නේ if else එකක් දාන්න ඕනේ. variable එක යම්කිසි value එකකට සමාන කරන්න ඕනේ. හරි. මෙතන gender කියලා කියන්නේ column name එක. මේ තියෙන්නේ අපි දුන්න variable name එක. මෙතන තියෙන්නේ variable name එක. ඊළඟ මෙතන dob කියලා කියන්නේ column name එක. මේ තියෙන්නේ variable name එක. මෙතන තියෙන්නේ variable name එක. මේ තියෙන්නේ date time picker එකට අපි දීපු නම. ওই ටික තමයි ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ search query එකේදී. ඊළඟට මේ විදිහට අපි උඩම database connection එක open කරා. හැම වෙලෙම අපි database connection එක close කරන්න ඕනේ. ඒ හින්දා මෙන්න මේ message box එකෙන් පස්සේ db.close කියලා අපිට දෙන්න පුළුවන්. else එක. ඊළඟට catch එකටත් අපි ඒකම දාන්න ඕනේ db.close කියලා. ඊට පස්සේ try එක මෙන්න මේ try එකේ if එක දෙනවා ඒකත් අපි මේ විදිහට close කරා නම් db.close. මේ විදිහට තමයි අපි search function එක කරන්නේ. එතකොට මේකේදී ඔයගොල්ලෝ ඉගෙන ගත්ත තුනක් component types තුනක් text box එකකට data ටික add කරගන්න ඕන නම් මේ විදිහට radio button එකකට නම් calendar එකකට data ටික ගන්න ඕන නම් මේ විදිහට. මේකේ විශේෂම දේ තමයි අපි search function එකක් නිසා අපිට execute non query දාන්න බෑ. අපි දාන්නේ SQL data reader ඒ වගේම cmd.execute reader කියලා. ආයෙ මේ line ටික මම explain කරන්නම්. if reader dot has rows කියලා කියන්නේ මෙන්න මේ අපේ search query එකට අදාළව rows තියෙනවා. හරි. තියෙනවා නම් හැම record එකක්ම repeat වෙවි search කරලා බලන්න ඕනේ අපිට අදාළ record එක තියෙනවද කියලා. ඒකට තමයි while කියලා කියන්නේ. හරි. ඒ අදාළ query එකට අදාළ records තියෙනවා නම් text box එකට generate කරන්න ඕනේ. මේ තියෙන radio buttons වලට generate කරන්න ඕනේ value එක. ඊළඟට date time picker එකට ඒ value එක generate කරන්න ඕනේ. එහෙම record එකක් නැත්නම් else එක විසින් message එකක් අපිට display කරනවා. no records were found කියලා. හරි. අපි ඒක check කරලා බලමු. හරි. මෙතන මම log වෙන්න ඕනේ ඉස්සෙල්ලාම 1 2 3 දැන් මෙතන ඔයාලට පේනවා මට IDs තියෙන්නේ 1යි 2යි විතරයි. මට ඕනේ නම් 3 කියලා මම search කරනවා. හරි. හැබැයි එහෙම record එකක් නැහැ. හින්දා ඔන්න message එකක් එනවා. no records were found කියලා. හරි. එතකොට else එක මේ විදිහට තමයි වැඩ කරන්නේ. record එකක් නැත්තම් එයා මෙන්න මේ message එක අපිට display කරනවා.
මේ විදිහට තමයි අපි සර්ච් query එක කරන්නේ. ඊළඟ වීඩියෝ එකෙන් අපි බලමු අප්ඩේට් ෆන්ක්ෂන් එක පිළිබඳව.